මේ නව වසර රටට හොඳයිද? ඒ ගැන දැන් අපි කල්පනා කරමු. ඇත්තම කියනනම් අපේ චූලක 2017 සිට 2035 දක්වා අපේ රටට හොඳ මදි චූලක. මම පෙර කියලා ඇති 2025 අපේ රටට හොඳම නෑ කියලා. ඔව්. මුල පොඩ්ඩක් හොඳට තිබුණා. මැද පොත්තක් හොඳට තිබුණා. අර මුලයි මැදයි තියෙන හැමදේම එකතු කරලා අර අග දෙසැම්බර් මාසෙදී හැමදේම ගාගෙන ගියා. ආපදාව. අනිවාර්යයෙන්. එතකොට මේ වගේ තත්වයක් 2026 දී ඇති වෙයිද ආචාර්යතුමා කියලා අහනවා. මේ අවුරුද්ද ඇති වෙයිද කියලා අහනවනම් මම නම් කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට අර අපේ චූලක අර උණට පැනරෝල් එකක් බොනකොට සාහනයක් ඇති වෙනවනේ. ඔව්. తాවකාලික සාහනයක්. ඒ වගේ සාහනයක් ලැබෙන අවුරුද්දක් විදිහට මේ 2026 ක්‍රියාත්මක වෙයි. මතක තියාගන්න අපල කාලයක් තමයි. කවදා දක්වාද? 2035 දක්වා. නමුත් මේ අපල කාලයේදී පොඩ්ඩක් උස්ප ගන්න පුළුවන් කාලයක් තමයි 2026 කියන කාලය. ඉතින් මේ 2026 දී අපේ රට මොනවාද කරන්න ඕනේ? අපේ දේශපාලනය කරන උදවිය, අපේ රත්තරන් ජනතාව ඔන්න මේ රට ධනාත්මකව හරව ගන්න යම්කිසි අලුත් ක්‍රමවල අපි අදා ගන්නට ඕනේ. වැඩපිළිවෙලක් අපි අදා ගන්න ඕනේ. එහෙම හදාගත්තේ නැත්නම් ඔන්න ලියා ගන්න ආචාර්යතුමා කිව්වා කියලා. 2027 අපේ රටට හොඳ මදි. 2028 අපිට අපේ රටට 160කට හොඳ මදි. 2029 ඇට්ටි ඇලෙන ප්‍රශ්න තිබෙනවා. 2030 31 ගණ්ඩ දෙයක් නැහැ. එතකොට ඊටමත් භයානකම පැත්ත තමයි දැන් අපේ රට දැන් ක්‍රියාත්මක වෙගෙන යන්නේ ග්‍රාචාර පැත්ත.